පැතුම්ව වැළඳගෙන සතුටට සනත් අඬයි. මැක්ස්වෙල්ගේ පළමු කැච් එක ඇතෑරියත් සුපිරිම උඩපන්දුවත් සමගින් මැක්ස්වෙල්ව ක්‍රීඩාගාරයට පැතුම් යවයි. පැතුම් ගහන එකට මට හදවතින්ම සතුටුයි. මෙන්ඩිස් කියයි. ගොඩක් මම බෞද්ධ සතුටු වෙනවා. මොකද මම දකිනවා මගේ ඉස්සරහා පුටේ වඩලා ඉන්නේ. ඉතින් මැච් දෙකක් ෆේල් වුණාට පස්සේ යාට කොච්චර ලකුණු ඕනද හංග එක මට පෙවුණා. ඉතින් නෝමලි පැතුම් කියන්නේ හાર્ඩ් වර්ක් කෙනෙක්. ඉතින් ඇත්තට මම එයාගෙන් ගොඩක් දෙයක් ඉගෙනගෙන තිනවා අද. ගැහුවේ සුපිරි ඉනිමක්. ඕස්ට්‍රේලියානු නායකයාගෙනුත් අපූරු කතාවක්. ගහපු ගල් වලින් මාලිගා හදපු අපේ මෙන්ඩිස්ගේ අපූරු වාර්තාව මෙන්න. ශ්‍රී ලංකා ඕස්ට්‍රේලියා තරගයේ වීරයා බවට පත් වූවේ පැතුම් නිශ්ශංකයි. පළමු තරග දෙකේදී අසාර්ථක වුවද අවශ්‍යම තරගයේ වූ ඕස්ට්‍රේලියානු තරගයේදී පැතුම් නිශ්ශංක ලකුණු අතරට පැමිණියා. පැතුම් නිශ්ශංක සතකයක් වාර්තා කෙරූ අතර එය මෙම ලෝක කුසලානයේදී ක්‍රීඩකයෙක් ලබාගත් පළමු ශතකය වූවා. තරගයේ අවසාන වීමෙන් පසුව සනත් ජයසූරිය පැතුම් නිශ්ශංකව වැළඳගත් අතර එම මොහොතේදී සනත් ජයසූරියගේ ඇස්වල සතුටු කඳුළු දැක ගැනීමට හැකි වූවා. පැතුම් නිශ්ශංකගේ අතින් මැක්ස්වෙල්ගේ පළමු උඩපන්දුව ඇතහැරුණද දෙවන උඩපන්දුව අති විශිෂ්ට අන්දමින් දවා ගැනීමට පැතුම් සමත් වුණා. තවද තරගයේ අවසාන වීමෙන් පසු කුසල් මෙන්ඩිස් පවසා සිටියේ මෙවන් කතාවකි. ඇත්තටම පැතුම් නිශ්ශංක ලබාගත් ශතකය ගැන මම හදවතින්ම ආඩම්බර වෙනවා. පැතුම් මට කිව්වා අපි අවසානය වෙනකන් ගහමු කියලා. නමුත් අවාසනාවකට මට ඒ දේ කරන්න බැරි වුණා. නමුත් පැතුම් පවන් එකතු වෙලා සුපිරියටම තරගය ඉවර කරා. පැතුම් නිශ්ශංක කියන්නේ දක්ෂ ක්‍රීඩකයෙක්. ඔහු ලකුණු අතර සිටීම කණ්ඩායමට මෙන්ම රටටද වැදගත්. ඉතින් අපේ හිත හොඳ මෙන්ඩිසුත් ලකුණු අතර සිටීම නම් පට්ටම වටිනවා. තවද T20 ලෝක කුසලාන තරඟ තුනේම කුසල් මෙන්ඩිස් අර්ධශතක 3ක් ලබාගත් අතර එය වාර්තාවක් බවට පත්වන්නේ ලෝකයේ එලෙස පිටම තරඟ තුනක අර්ධශතක ලබාගත් ක්‍රීඩකීන් 5 දෙනෙක් සිටින අතර එයින් 2 දෙනෙක්ම ශ්‍රී ලංකාවේ වීමයි. පළමු කෙනා මහේල ජයවර්ධන වන අතර දෙවනියා කුසල් මෙන්ඩිස් වීමද විශේෂත්වයක් වෙනවා. තවද තරගයේ අවසාන වීමෙන් පසු ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ නායකයා පැතුම් නිශ්ශංක ගැන පවසා තිබුණේ මෙවන් කතාවකි. ලෝක කුසලාන තරගයකදී පන්දු 50න් ශතකයක් ලබා ගන්න එක පට්ට අමාරු වැඩක්. ඇත්තටම පැතුම්ට ගරු කරන්න ඕන. මේ වගේ තරගයකදී හඹා යාමකදී ශතකයක් ගහනවා කියන්නේ ඇදිහෙ නොහැකි ඉනිමක්. අවංකවම අද රාත්‍රියේ අපේ පන්දු යවන්නන්ට පැතුම්ට පිළිතුරක් දීමට නොහැකි වුණා. පැතුම් නිශ්ශංක කියන්නේ දක්ෂ ක්‍රීඩකයෙක් යනුවෙන් ඔහු පවසා තිබුණා. ඉතින් අපේ පැතුමා කුසල් ගැන ඔයාලටත් හිතන දේ කමෙන්ට් එකක් දාගෙන යන්න.